එවරස් කඳුමුදුන ආශ්‍රිතව ආන්නට දකින්නට ලැබුණු හරි අපූරු කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපි කතා කරමු එවරස් සම්බන්ධව අපිට අහන්න ලැබිලා තියෙන හරි අමුතු කතාවස්තුන් කිහිපයක්. එවරස් යන ගමනේදී කඳුනගින්නන් හට හමු වූ භූතයන් ගැන අතීත වාර්තාවල සඳහන් වෙනවා. මේ එවරස් නගින්න ගිහින් ඇත්තටම මැරුණ අයගේ ආත්මයන් කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. ගොඩක්ම මීටර් 8,000ට උඩදී තමයි මේ වගේ භූතාත්මයන් දකින්නට ලැබුණ කියලා සඳහන් වෙන්නේ. අනිත් කාරණාව තමයි එවරස් කඳුමුදුන අඩුම කාලයකින් තරණය කරපු පුද්ගලයා. එවරස් කඳුමුදුන අඩුම කාලයකින් නැගපු පුද්ගලයා විදියට සටහන් වෙන්නේ ෂර්පා පෙම්ලා ඩෝජි. ඔහු පැය 8යි විනාඩි 10කින් එවරස් කන්ද නැගලා ලෝක වාර්තාවක් පිටුලා තිනවා. ඒ වර්ෂ 2004 වර්ෂයේදී. ඒ වගේම තමයි මේ යටිගේ පුරාවෘත්තයත් අපිට අහන්න දකින්නට ලැබෙන්නේ මේ එවරස් කන්දමුදුන ආශ්‍රිතව තමයි. නේපාල ජනකතාවල එන වානරයෙකුට වූ සමාන සත්වයක් පිළිබඳව අපිට මේ නේපාල ජනකතාවලදී අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ යටි කියන වානරයා පිළිබඳව අපිට මේ එවරස් කඳුමුදුන ආශ්‍රිතව අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. වර්ෂ 1952 දී එවරස් තරණයට ගිය එරික් ෂිප්ටා නම් ගවේෂකයාට මුහුදු මට්ටමේ සිට අඩි 6000කට තරම් උසකදී විශ්මිත අඩිසලකුණු වගයක් හමු වෙලා තියෙනවා. මෙහිදී පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා නේපාල ජනකතාවල එන මම කලින් සඳහන් කරා වගේ දෙපයින් නැවිදින වානරයෙකු වන් සත්වයෙකු ගැන. බොහෝ කඳුනගින්නන් මෙම සත්වයා දැක ඇති බවට සඳහන් වුණත් තවම අල්ලා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ යටි සම්බන්ධව වෙලා තියෙන පුරාවෘත්තය තවමත් මේ එවරස්ට් හා සම්බන්ධ වුණු සැඟවිලා තියෙන පුරාවෘත්තයක් එහෙම නැත්නම් අභිරහසක් විදියට තමයි අපිට සඳහන් කිරීමට පුළුවන් වන්නේ. ඒ වගේම තමයි එවරස් කඳුමුදුන තරණය කරපු වයසින් වැඩිම සහ වයසින් අඩුම පුද්ගලයා ගැනත් සඳහන් වෙනවා. එවරස් නැගපු වයසින් අඩුම පුද්ගලයා තමයි ඇමරිකානු ජාතික ජෝඩන් රොමේරෝ. ඒ වයස අවුරුදු 13 දී. වර්ෂ 2010 මැයි 22 වන දින ඔහු මේ ලෝක වාර්තාව පිහිටවනු ලබනවා. ඒ වගේම තමයි වයසින් වැඩිම පුද්ගලයා විදියට සඳහන් වන්නේ ජපන් ජාතික යුයිෂිරෝ මියුරා කියන පුද්ගලයා. ඔහු ඔහුගේම වාර්තාව 3 වතාවක් අලුත් කරපු පුද්ගලෙක් විදියට තමයි සටහන් වෙන්නේ. ඔහු මෙම කන්ද වර්ෂ 2013 වර්ෂයේ මැයි 23 වෙනිදා සාර්ථකව තරණය කරනු ලබනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 80ක් විදියට තමයි සටහන් වෙන්නේ. අනිත් කාරණාව තමයි ලෝකයේ උසම කන්ද එවරස්ද එහෙම නැත්නම් වෙනත් කන්දක්ද කියන එක සම්බන්ධව. එවරස් කන්ද ලෝකයේ උසම කන්ද. එහෙම නැත්නම් මුහුදු මට්ටමේ සිට ගත්තාම ලෝකයේ උසම කන්ද විදියට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි සාගර මට්ටමේ ඉඳලා උස මැන්නොත් ලෝකයේ උසම කන්ද වෙන්නේ එවරස් කන්ද නෙමෙයි. ඒ තමයි හවායි වල දූපතක පිහිටලා තිබෙන මවුනා කියන ගිනි කන්ද. මවුනා ගිනි කන්ද බිම් මට්ටමේ ඉඳලා සාමාන්‍යයෙන් උස අඩි 33500ක වගේ උස ප්‍රමාණයකින් සමන්විත වෙනවා. නමුත් මෙම කන්දේ විශාල ප්‍රමාණයක් සාගරයෙන් යට තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් බිම් මට්ටමේ ඉඳලා උස මැන්නොත් ලෝකයේ උසම කන්ද වෙන්නේ මවුනා ගිනි කන්ද. ඒ වගේම තමයි සාගර මට්ටමේ ඉඳලා උස මැන්නොත් ලෝකයේ උසම කන්ද වෙන්නේ එවරස්ට් කඳුමුදුන. එවරස්ට් ගමනේදී කඳුනගින්නන් විසින් Taman පිට කරන මලාපද්‍රව්‍ය නැවත රැගෙන ඒම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. මොකද ස්වභාවික පරිසරයේ මලාපද්‍රව්‍ය ජීර්ණය කිරීමට අවශ්‍ය වෙන ශුද්‍ර ජීවීන් නොමැති නිසා ඒවා ස්වභාවික පරිසරයේදී මිදිලා ඒ විදිහටම තියෙන නිසා. ඉතින් එවරස්ට් යන කඳුනගින්නන් විසින් Tamanගේ අපද්‍රව්‍ය මලාපද්‍රව්‍ය නැවත රැගෙන ඒම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉතින් මේක නේපාල රජයේ විසින් පනවලා තියෙන නීතියක් විදිහට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි කඳුනගින්නන් විසින් ඉහළ උන්නතාංශවලට Tamanගේ ශරීරය හුරු කරා වගේම තමයි නැවත පැමිණීමේදී පහළ උන්නතාංශවලටත් Tamanගේ ශරීරය හුරු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉහළට ගමන් කිරීමේදී කැම්ප් 1 2 3 4 වලට ගමන් කරා වගේම පහළට පැමිණෙන විටත් එකවරම කඳුනගින්නන් හට පහළට පැමිණීමට හැකියාවක් නැහැ. මොකද පහළ උන්නතාංශවලට එකවරම පැමිණියහොත් Tamanගේ ශරීරයට වෙනත් වූ අවදානම් තත්ත්ව ඇතිවීමට හැකියාවක් තියෙන නිසා. මොකද මාස ගණනක් මේ කඳුනගින්නන් විසින් ඉහළ උන්නතාංශවලට පුරුදු වී සිටින නිසා ඔවුන්ගේ ශරීරයේ ඉහළ උන්නතාංශවලට හැඩ ගැහිලා තමයි තියෙන්නේ. ඉතින් පහළට පැමිණෙන විටත් පියවරෙන් පියවර අඩියෙන් අඩිය ඉතාමත් පරිස්සමෙන් පහළට පැමිණීමත් මේ කඳුනගින්නන් විසින් සිදු කළ යුතු වෙනවා. එවරස් කඳුමුදුන කඳුනගින්නෙක් විසින් සාර්ථකව තරණය කරා කියන සහතිකය නේපාල රජය විසින් තමයි නිකුත් කරනු ලබන්නේ. ඒ සඳහා සාමාන්‍යයෙන් මාස 6ක වගේ කාල සීමාවක් ගත වෙනවා. ඉතින් කරුණු කාරණා විශාල ප්‍රමාණයක් විමසා බලා තමයි නේපාල රජය විසින්
මේ සහතිකය කඳුනගින්නන් හට නිකුත් කරනු ලබන්නේ. ඉතින් ලෝකේ තියෙන අමාරුම හයික් එක එහෙමත් නැත්නම් ලෝකේ තියෙන උසම ස්ථානයට යන ගමන ඔන්න ওই විදිහට තමයි ඉතින් අපිට බලා ගැනීමට හැකියාව තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට ගිහිල්ලා ඉන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. මම The Drifter වෙනුවෙන් සචින්ත ගමගේ.